හරි. ඔබ දවසක් සියලුම දෙනාට අ, අද අපි කතා කරන්න යන්නේ අට ශ්‍රේණියට අදාළ පළමු වාරයේ අ, පළවෙනි පාඩම් කිහිපය ඊටාම ඉක්මනට රිවිෂන් එකක් විදිහට කතා කරන්න තමයි අද මේ පොඩි වීඩියෝ ක්ලිප් එක දාන්නේ. හරි. එතකොට අද අපි කතා කරන පාඩම තමයි. හරිද? අට ශ්‍රේණිය. හරිද? අට ශ්‍රේණියේ අට ශ්‍රේණියට අදාළව විද්‍යාව පළමු වාරය. හරි. එතකොට ඔයාලට මේ සම්බන්ධව මොනම හරි ගැටලුවක් ආවොත් මේ වීඩියෝ එක යන අතරමැදි මාව දැනුවත් කරන්න මෙන්න මේ නම්බර එකේ. හරි. හරි. අ, හරි. අපි එන වැඩේ පටන් ගමු. ඉස්සෙල්ලාම ඔයාලට හම්බෙන පළවෙනි පාඩම. පළමු වාරයට දාලා පළවෙනි පාඩම තමයි ශුද්‍ර ජීවීන්ගේ වැදගත්කම. හරි. එතකොට අපි මේ පාඩම ඉතාම පිළිවෙලට ලස්සනට වැඩේ පටන් ගන්න තමයි හදන්නේ. හරි. අ, පළවෙනි දේ තමයි මොකක්ද මේ ශුද්‍ර ජීවීන් කියන්නේ? එතනින් අපි පාඩම පටන් ගමු. හරිද? ශුද්‍ර ජීවීන් කියන්නේ කවුද කියන එක. ඔයාලට මේ පාඩම මතක් කරගෙන යන වැඩේදී ඔයාලට අවශ්‍ය නම් පාවිච්චි කරන්න පුළුවන් ඔයාලගේ කෙටි සටහන් මොනවා හරි හදනවා නම් ඒකට අවශ්‍ය කඩදාසි වගේ දේවල් ළඟට ගන්න. ඔයාලගේ පරණ සටහන් තියෙනවා නම් ඒ දේවල් ළඟට ගන්න. හරිද? එතකොට මේ සම්පූර්ණ දේවල් ටික අරගෙන සූදානම් වෙන්න මේ වැඩේ ලස්සනට කරගෙන යන්න. හරිද? හරි. එතකොට මේ පාඩමේදී අපි මෙතනදී සියලුම අග මුල අග ඉඳලා මුලට ඒ කියන්නේ මුලින් ඉඳලා අගට සම්පූර්ණම පාඩම පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. මම මෙතනදී අත්‍යවශ්‍යම කරුණු කිහිපයක් මතක් කිරීමක් පමණයි මෙතනදී කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි? හරි. එතකොට කවුද ශුද්‍ර ජීවීන් කියන්නේ? එතනින් අපි පාඩම පටන් ගමු. කවුද මේ ශුද්‍ර ජීවීන්? ඔතනින් තමයි අපි පාඩම පටන් ගන්න. හරිද? ඔන්න ප්‍රශ්නට උත්තරය හොයාගන්න ගමන් තමයි අපි පාඩම පටන් ගන්නේ. පළවෙනි දේ. ශුද්‍ර ජීවී කියලා කියන්නේ තනියම ඉන්නකොට කියන තනිව ගත් කල පියවි අතර නොපෙනෙන ඉතාම කුඩා ජීවීන් වර්ගයක්. හරිද? ගොඩක් වෙලාවට මේ ශුද්‍ර ජීවීන් හැදිලා තියෙන්නේ එක සෛලයකින්. හරිද? හැබැයි සමහර වෙලාවල් වලදී බහුසෛලික අවස්ථාවක් පවතින්න පුළුවන්. ඉතින් අපි මේකේ අර්ථ දැක්වීම එතකොට හදාගන්නවා තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් හැදිලා තියෙන පියවි අතර නොපෙනෙන ඉතා කුඩා ජීවීන් කියලා. මොකද ඒක ශුද්‍ර ජීවී කියන එකේ තේරුම තනිව ගත් කල පියවි අතර නොපෙනෙන එක් සෛලයකින් හෝ සෛල කිහිපයකින් හැදිලා තියෙන ඉතා කුඩා ජීවීන්. ඔන්න ශුද්‍ර ජීවීන් කියන එකේ අර්ථ දැක්වීම අපි කතා කරලා ඉවරයි. එතකොට ශුද්‍ර ජීවීන් එක වර්ගයක ඉන්නේ මේ ලෝකේ නෑ. ශුද්‍ර ජීවීන් කියන කට්ටිය මේ ලෝකේ ප්‍රධාන කාණ්ඩ පහක් අඳුරගෙන තියෙනවා. මේ වෙනකොට ශුද්‍ර ජීවී ප්‍රධාන කාණ්ඩ පහක් ඉන්නවා. අපි මේ කාණ්ඩ පහ කතා කරගෙන ගියා. පළවෙනි ශුද්‍ර ජීවී කාණ්ඩයේ විදිහට හරිද? පළවෙනි ශුද්‍ර ජීවී කාණ්ඩයේ විදිහට අපිට හම්බ වෙනවා බැක්ටීරියා. මොකද්ද පළමු ශුද්‍ර ජීවී කාණ්ඩය වෙන්නේ? බැක්ටීරියා. බැක්ටීරියාවක් කියලා කියන්නේ මෙන්න මේ වගේ හැඩයක් තියෙන හරි මෙන්න මේ වගේ හැඩයක් තියෙන හරි මේ වගේ ශරීර සහිත ජීවීන් වර්ගයක්. එතකොට මෙයාලගේ ශරීරයේ වටේටම මෙන්න මේ වගේ ඉතා සියුම් හිලයි කියලා හඳුන්වනවා අපි මේවා. දකින්න හම්බ වෙනවා. ඒ වගේම සමහර වෙලාවට කශිකා වගේ දේවල් පවතින්න පුළුවන්. ඒතර මෙයාලගේ ශරීරයේ අභ්‍යන්තරයේ එක එක සෛල ඇතුළේ තියෙන ද්‍රව්‍ය පවතිනවා. හරිද? එච්චර ගැඹුරින් විස්තර වලට අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? මේ ඉන්නේ බැක්ටීරියා ගැන කතාව. හරිද? දෙවෙනියට. දෙවෙනියට හම්බ වෙන සුදුජීවී කාණ්ඩය තමයි දිලීර කියලා කියන්නේ. දිලීර. හරිද? දිලීර ගත්තාම දිලීර වලට අයිති වෙන ප්‍රධානම සුදුජීවීන් වර්ග කිහිපයක් ඔයාලගේ සිලබස් එකේ ඔයාලට ඉගෙන ගන්න හම්බ වෙනවා. ප්‍රධානම එක්කෙනෙක් තමයි ඔයාලා දන්න මෙන්න මේ වගේ සූත්‍රිකා ජාලයකින් පටන් ගන්න. හරි? නියුක කියන එක්කෙනා. හරිද? නියුක. එහෙම නැත්නම් පාම්පුස්. හරි? මම ආගේ විද්‍යාත්මක නම නියුක. හරිද? නියුක එහෙම නැත්නම් පාම්පුස්. හරි? මෙයා තමයි ඔයාලට හම්බ වෙන දෙවෙනි ශුද්ධජීවී කාණ්ඩයේ උදාහරණයක් වෙන්නේ දිලීර වලට. ඊට අමතරව ඊස්ට් වගේ කට්ටියත් අපිට මේකේ හම්බ වෙනවා. හරිද? ඊස්ට් වගේ කට්ටියත් අපිට හම්බ වෙනවා.
ඊස්ට් කියන විද්‍යාත්මක නාමයක් නෙවෙයි. හරිද? ඊස්ට්. හරි. එයා දිලිර කාණ්ඩයට අයිති වෙන කෙනෙක්. හරි. ඊළඟට අපිට මෙච්චර ප්‍රධාන කාණ්ඩ හම්බෙන්නේ නැහැ. තව ඉන්නවා. තුන්වෙනි කාණ්ඩය. මම තුන්වෙනි කාණ්ඩය විතර කතා කරනවා. මම තව උඩින් පටන් ගන්නම්. ප්‍රොටෝසෝවා. ප්‍රොටෝසෝවා කියලා කියන්නේ අපිට ශුද්ධ ජීවීන්ගේ හම්බෙන ප්‍රධාන කාණ්ඩයක්. ඔයාලා ගොඩක් වෙලාවට ශුද්ධ ජීවීන් කිව්ව ගමන් ඔයාලට මතක් වෙන ශුද්ධ ජීවීන් සෙට් එකක් ඉන්නේ. ඒ සෙට් එකමයි තියෙන්නේ ප්‍රොටෝසෝවා කියන ගෲප් එකට. හරිද? උදාහරණයක් ඔයාලට මතකයි නම් අර කිසිම අර නිශ්චිත හැඩයක් කියන්න අමාරු එක්කෙනා. මෙයාට වෙලා අපි කියන්නේ ඇමීබා කියලා. ඇමීබා. ඇමීබායි තියෙන්නේ මෙන්න මේ කාණ්ඩයට. හරිද? ඊළඟට ඔයාලට මතක ඇති මෙන්න මේ වගේ හැඩයක් තියෙන කෙනෙක්. හරිද? එයාගේ ශරීරයේ වටේම මෙන්න මේ වගේ කෙඳි සහිත ආවරණයක් තියෙනවා. පක්ෂම ආවරණයක්. හරිද? මේවා අපි හඳුන්වන්නේ පැරමීසියම් කියලා. පැරමීසියම්. ඒ වගේම තව එක්කෙනෙක් හම්බ වෙනවා අපිට මේ ගෲප් එකේ යටතේ. ඒ තමයි එව්ග්ලිනා. හරිද? එව්ග්ලිනා. මේ ඉන්නේ අපිට හම්බ වෙන ප්‍රධාන ප්‍රොටෝසෝවා කාණ්ඩයට අයිති සුපරජීවීන් කීප දෙනෙක්. හරිද? මෙච්චරද ඉන්නේ? නෑ, තව ඉන්නවා. හතරවෙනි කාණ්ඩය. හතරවෙනි කාණ්ඩයට මම ගන්නවා ඇල්ගී කියන ගෲප් එක. ඇල්ගී ගෲප් එකට අයිති වෙන ප්‍රධානම එක්කෙනෙක් තමයි ඔයාලගේ සිලබස් එකේ හම්බ වෙන මෙන්න මෙයා. අපි හරි කියන ක්ලැමිඩෝමෝනාස්. 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 මේ ඇල්ගී කාණ්ඩයට අයිති වෙන සුපරජීවී කෙනෙක්. මෙයාලට විශේෂත්වය තමයි ඇල්ගී කට්ටියගේ එයාලට ප්‍රභා සංශ්ලේෂණය කියන හැකියාව ඉල්ල තියෙනවා. හරිද? ඊළඟට අපිට නිතරම හම්බ වෙන ඔයාලා ටිකක් ඇත්තටම ටිකක් දරුණු මට්ටමේ කෙනෙක් තමයි ඔයාලට මතකයි නම් වෛරස. අර මේ කෙනා කියද්දිම මතක් වෙනවා ඇති විශේෂ ලෙඩක්. මේව දකිද්දිම මතක් වෙන ලෙඩක්. ඔව් අපි මෑත කාලේ ඉතාලම දරුණු විදිහට අපි දුකු කොරෝනා වගේ කට්ටිය අය තියෙන මෙන්න මේ ගෲප් එකට. මෙයා ලැබිලා වෛරස්. එතකොට ප්‍රධාන ශුද්ධජීවී කාණ්ඩ වලට කාණ්ඩ කීයක් හම්බ වෙනවද අපිට? පහක් හම්බ වෙනවා. හරිද? මේකටම මෙන්න මේ වගේ හැඩයක කෙනෙකුත් ඉන්නවා. හරි. වෛරස. ඒතර ප්‍රධාන ශුද්ධජීවීන් කාණ්ඩ අපිට හම්බ වෙනවා පහක්. ඒ පස් දෙනාම මම කෙටියෙන් හඳුන්වගෙන ගියා. බැක්ටීරියා, දිලීර, ප්‍රොටෝසෝවා, ඇල්ගී සහ වෛරස. හරිද? මෙන්න මේ ප්‍රධාන ශුද්ධජීවී කාණ්ඩ පහ තමයි ඔයාලට ප්‍රධාන ඉස්සල්ලාම් පාඩමේ ඉගෙන ගන්න තියෙන්නේ. ඊළඟට ශුද්ධජීවීන් කොහෙද ඉන්නේ? අපිට කොහෙන්ද ශුද්ධජීවීන් හම්බ වෙන්නේ? සාමාන්‍ය ශුද්ධජීවියෙක් රාට දකින්න හම්බ වෙන පරිසර අපිට බෙදා ගන්න පුළුවන් දෙකකට. මොකද හේතුව ශුද්ධජීවීන් අපිට ඇත්තටම ශුද්ධජීවීන් ඇත්ත වශයෙන්ම අපිට පරිසර දෙකකට බෙදා ගන්නවා කියනවට වඩා සාධාරණයි ශුද්ධජීවීන් නැති තැනක් නැහැ කියන එක. මොකද ශුද්ධජීවීන් සාමාන්‍යයෙන් අපිට අපේ සම මත ඊට පස්සේ ඔයාලා දන්න සියලුම පෘෂ්ඨ මත හරිද ඕනම දෙයක් මත ශුද්ධජීවීන් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය ජීවිතයට ජීවත් වෙන්න හිතන්නවත් අමාරු පරිසරවල පවා ශුද්ධ ජීවීන් හඳුනාගෙන තියෙනවා. ඒ වගේ පරිසරවලට අපි කියන්නේ මේ සාමාන්‍ය පරිසර ඕන එකක් ඔට්ටුයි නේ. ඒ වගේ අර සාමාන්‍ය ජීවිතයට ජීවත් වෙන්න අපහසු. ඒ පරිසරවලට අපි කියන්නේ ආන්තික පරිසර කියලා. ආන්තික පරිසර. එතකොට සාමාන්‍ය ශුද්ධ ජීවිතයට හම් වෙනවා ඊටාම ආන්තික පරිසරවල පවා. හරි. එතකොට ආන්තික පරිසර විදිහට අපිට උදාහරණ ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ලවණ වගුරු, කාන්තාර, ග්ලැසියර් වගේ දේවල්. ඊට පස්සේ ඊටාම ගැඹුරු මුහුදු පතුලවල්, ලවණ වගුරු, ওই වගේ ස්ථාන. හරිද? උණු වතුර වලින් මට අමතකුණා.
ඔන්න ඔය වගේ දේවල් අපිට ඊට පස්සේ ගිනි කඳු ආශ්‍රිතව ශුද්ධ ජීවීන් සමහර වර්ග හඳුනාගෙන තියෙනවා. හරිද? ඊටාම ආම්ලික පරිසරවල ශුද්ධ ජීවීන් හඳුනාගෙන තියෙනවා. ඒ වගේ කට්ටිය ආන්තික ශුද්ධ ජීවීන් විදිහට අපි සලකන්න පුළුවන්. හරි. එතකොට ශුද්ධ ජීවීන් ජීවත් වෙන පරිසර ගැන තමයි ඔය මම පැහැදිලි කළේ. ඉතින් ඇයි ඔයාලා 8 වසරේදී ශුද්ධ ජීවීන් ඉගෙන ගන්නේ? ඒකට මොකද්ද හේතුව? අපි ශුද්ධ ජීවීන් පිළිබඳව අධ්‍යයනය කරද්දී නැතුවම බැරි දෙයක් තමයි අපිට මේ කට්ටිය එක්කෙනෙකුට ඇහැට පේන්නේ නැහැනේ. අපි මේකට අර්ථයක් කියලා දික්කුවනේ ඇහැට පේන්නේ නැහැ කියලා. ඉතින් එහෙනම් අපි කොහොමද ශුද්ධ ජීවීන් ඉන්නවා කියලා දැනගන්නේ? ඇත්තටම ශුද්ධ ජීවීන් කියන කට්ටිය අපිට බලන්න ඊටාම සරල උපකරණයක් තියෙනවා. සරලමත් නැහැ. සංයුක්ත ආලෝක අන්වීක්ෂය. අපි මෙයාලව නිරීක්ෂණය කරන්න පාවිච්චි කරන උපකරණය තමයි සංයුක්ත ආලෝක අන්වීක්ෂය. සංයුක්ත ආලෝක අන්වීක්ෂය පාවිච්චි කරලා අපිට පුළුවන් ශුද්ධ ජීවීන් ඉන්නවා කියන එක ඇත්තටම ප්‍රායෝගිකව අධ්‍යයනය කරලා බලන්න. හරි. එතකොට ශුද්ධ ජීවීන් පිළිබඳ ඉස්සෙල්ලාම ඔය සංයුක්ත ආලෝක අන්වීක්ෂය පාවිච්චි කරලා අධ්‍යයනය පටන් ගත්තේ. මේ සංයුක්ත ආලෝක අන්වීක්ෂය පාවිච්චි කරලා මේ සංයුක්ත ආලෝක අන්වීක්ෂය කියන උපකරණය පාවිච්චි කරලා ශුද්ධ ජීවීන් පිළිබඳව පර්යේෂණ ඉස්සෙල්ලාම පටන් ගත්තේ ඇන්ටන් වෑන් ලීවන්හොක් කියන විද්‍යාඥයා විසින්. හරිද? එයා තමයි ශුද්ධ ජීවි විද්‍යාව ආරම්භය සඳහා ඊටාම මූලික කටයුතු ටික කරලා දුන්නේ. මොකද සංයුක්ත ආලෝක අන්වීක්ෂය නිෂ්පාදනය කරන සංයුක්ත ආලෝක අන්වීක්ෂය භාවිතයට පටන් ගත්ත තැන ඉඳලා මෙයාගේ ක්‍රියාවලිය නිසා තමයි මේ අපි ඉගෙන ගන්න ශුද්ධ ජීවීන් කාණ්ඩ සියල්ලම පිළිබඳව ලෝකයා දැනගත්තේ. හරිද? එතකොට මේ ශුද්ධ ජීවීන්ගෙන් තියෙන හොඳ දේවල් සහ නරක දේවල් මොනවද කියන එක තමයි අපි මෙතනින් එහාට කතා කරන්න යන්නේ. හරි? අපි ඉස්සෙල්ලා ශුද්ධ ජීවීන්ගෙන් තියෙන හොඳ දේවල් ටිකක් කතා කරලා ඉමු. හරිද? හරි. අපි ඉස්සෙල්ලා ශුද්ධ ජීවීන්ගේ හොඳ දේවල් කතා කරන්න ගියොත්. හරි. මම පොඩ්ඩක් බෝඩ් එක ක්ලියර් කරගන්නම්. මොකද තව දේවල් කියන්න තියෙන නිසා ඔයාලට අවශ්‍ය නම් මෙතනින් ඔයාලා දැන් ලියාගෙන යනවා නම් හරිද? මෙතනින් පහළට මේ දේවල් ටික සලකුණු කරගන්න මෙයාලගේ ප්‍රයෝජන වල ඉඳලා. හරි? හරි. සාමාන්‍ය ශුද්ධ ජීවීන්ගෙන් අපිට වාසි සහ වාසි දෙවර්ගයම තියෙනවා. හරිද? අපි ඉස්සලා වාසි ගැන කතා කරගෙන යන මෙයාලගේ තියෙන්නේ. හරිද? මෙයාලගේ ප්‍රයෝජන. අපි අවසානයේදී කතා කරමු මෙයාලගේ තියෙන අවාසිදායක තත්ත්ව මොනවද කියලා. පළවෙනි එක. ශුද්ධ ජීවීන් කියන කට්ටිය ප්‍රධාන වශයෙන් අපිට විවිධ නිෂ්පාදන ක්‍රියාවලිවලදී පාවිච්චි කර ගන්න පුළුවන්. විශේෂයෙන් බේකරි කර්මාන්ත ආශ්‍රිතව බේකරි ආශ්‍රිතව නිතරම පාවිච්චි කරන ශුද්ධ ජීවියෙක් ඉන්නවා. ඒ තමයි ඊස්ට් කියන ශුද්ධ ජීවියා. මොකද්ද ශුද්ධ ජීවියාගේ නම? ඊස්ට්. මම ඔයාලට ඉස්සෙල්ලත් මෙයා ගැන කිව්වා. මෙයා වෙලා දිලීර කාණ්ඩයේ කෙනෙක්. මෙයා සිද්ධ කරන ක්‍රියාවලිය තමයි මෙයාට පුළුවන් සීනි සහිත සීනි සරලවම සීනි කියන පෝෂකය මත ක්‍රියා කරලා මෙයාට පුළුවන් නිෂ්පාදනය කරන්න මම සංකේත වලින් ලියන්න කාබන් ඩයොක්සයිඩ් වායුව. කාබන් ඩයොක්සයිඩ් වායුව. ඒකම මේ සීනි මෙයා පරිවර්තනය කරනවා එතිල් මධ්‍යසාරය බවට. හරිද? ඉතින් බේකරි කර්මාන්තයේදී කොහොමද මේ වැඩේ වෙන්නේ? ඇත්තටම වෙන්නේ සීනි එතිල් මධ්‍යසාරයට හදනවා එක්කම කාබන් ඩයොක්සයිඩ් පිට කරනවානේ. මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මෙයා භාවිතයට ගන්න මේ බේකරි කර්මාන්තයේදී අපි දකිනවා පිටි පිපීමේදී පිටි අර ඔයාලා දන්නවනේ පිටි මෝලිය අරලා තිබ්බහම ඒක පිටනවා කියලා එකක් වෙන්නේ පිම්බෙනනේ. ඒ පිම්බෙන ක්‍රියාවලියදී වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායු බූල ඇති වෙනවා ඒ පිටි මෝලිය ඇතුලේ. ඒ නිසා තමයි අර පිටි මෝලියම පිම්බිලා එන්නේ. හරි. හරි. එතකොට ඒක ඊස්ට් කියන සුදු ජීවි කාණ්ඩයේ වැඩක්. හරි සුදු ජීවි වර්ගයේ වැඩක්. හරිද? ඒකම මේකෙම තව නිෂ්පාදනයක් ඔතන මගේ අතින් කියුණා. ඒ තමයි මධ්‍යසාර නිෂ්පාදනය. මේක මේ බේකරි කර්මාන්තයේ සම්බන්ධ ක්‍රියාවලියක් නෙමෙයි. මේකත් ඊස්ට් වලින්ම කරන වැඩක්. එතකොට මධ්‍යසාර නිෂ්පාදනය කියන්නේ වෙනම ක්‍රියාවලියක්. සාමාන්‍යයෙන් ওই සීනි ආශ්‍රිත නිෂ්පාදනයක් තමයි ඔය ගන්නවනේ වල දැකලා තියෙනවනේ උග්ගස්. ඔය උග්ගස් වල මේ සීනි නිෂ්පාදනයේදී කරන්නේ උග්ගස් ටික අඹරනවනේ. ඒ අඹරුවෙන් පස්සේ ඉතුරු වෙන කොටස් ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරනවා මධ්‍යසාර නිෂ්පාදනය සඳහා. එතන සීනි මධ්‍යසාර බවට පත් වීමේ ක්‍රියාවලිය තමයි පාවිච්චි කරන්නේ. අපි ඒ ක්‍රියාවලියට කියන්නේ පැසීම කියලා. හරිද? පැසීම මේ ක්‍රියාවලිය අපි හඳුන්වන්නේ පැසීමක් කියලා. අපි මේක වෙනම පාඩමේ ඉස්සරහට කතා කරනවා. හරි? තුන්වෙනි ක්‍රියාවලිය. අපිට මේ ශුද්ධ ජීවීන් නැත්නම් අපේ පරිසරය ඉතාම අපිරිසුදු වෙනවා. ඒකට හේතුව මෙයාලා තමයි ද්‍රව්‍ය වියෝජනය කියන ක්‍රියාවලිය සිද්ධ කරලා දෙන්නේ. මෙයාලා ද්‍රව්‍ය වියෝජනය කරන නිසා තමයි අපිට පරිසරයේ පිරිසිදුව ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. මොකද මෙයාලා සියලුම ජීවි කොටස් මිය ගියයින් පස්සේ සියල්ල දි รา පත් කරවන්නේ මෙයා. හරි? ශුද්ධ ජීවි විශේෂයෙන් මෙතනදී දිලීර සහ බැක්ටීරියා තමයි වැඩිපුරම මේ වැඩේට උදව් වෙන්නේ. 4.
ශුද්‍ර ජීවිතයේ තියෙන ඊළඟ ප්‍රයෝජනය තමයි ඔයාලා දන්නවා නේද කිරි ආශ්‍රිත නිෂ්පාදන. කිරි ආශ්‍රිත නිෂ්පාදන ගත්තාම ඔයාලා දන්න යෝගට්, මුදෝපු කිරි, ඊට පස්සේ චීස්, පවා. ඔය වගේ නිෂ්පාදන ගොඩකට මෙයාගේ දායකත්වය තියෙනවා. හරිද? ඊට අමතරව මම දැන් ගොඩක් මෙතනදී සියලුම මේ කාර්යයන් ටික මතක් කරගෙන යන්නේ නැහැ. ඔයාලා දන්නව නේද ජීව වායු නිපදවීම කියලා ක්‍රියාවලියක් මම ඔයාලට හදන විදිය පවා කියලා තියෙනවා. ජීව වායු නිෂ්පාදනය කියන්නේ පැවැත්තරම ද්‍රව්‍ය වියෝජනයේ එක්තරා ප්‍රතිඵලයක්. මේ ජීව වායු කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉන්ධනයක් විදියට. ඉතින් ජීව වායු නිපදවීමත් මෙයාගේ ප්‍රයෝජනයක් විදියට ගන්න පුළුවන්. ඊට අමතරව වැදගත් මේවා තමයි වෛද්‍ය ක්ෂේත්‍රයේදී පාවිච්චි කරන අවස්ථා. ඔයාලා දන්නවද වෛද්‍ය ක්ෂේත්‍රයේදී නිපදවනවා අපි ප්‍රතිජීවක කියලා જાතියක්. ප්‍රතිජීවක ఔෂධ. ප්‍රතිජීවකයක් කියලා කියන්නේ මොකක්ද? හරිද? ප්‍රතිජීවකයක් කියන්නේ සරල අදහස. ප්‍රතිජීවකයක් කියන්නේ මෙහෙම දෙයක්. හිතන්න මොකක් හරි ශුද්ධ ජීවියෙක් ඉන්නවා. මම හිතන්නේ දිලීරයක් කියලා. හරිද? මේ දිලීරය විසින් නිපදවනවා මොකක් හරි රසායනික ද්‍රව්‍යයක්. මෙයා වටේට රසායනික ද්‍රව්‍යයක් දානවා. මේ රසායනික ද්‍රව්‍යයේ පවර් එකට මේ ළඟ ඉන්න ශුද්ධ ජීවීන් ටික මැරිලා යනවා කියලා හිතන්න. මේ දිලීර විසින් හදපු ශුද්ධ රසායනික ද්‍රව්‍යයේ පවර් එකට ළඟ ඉන්න ශුද්ධ ජීවීන් ටික මැරෙනවා. ඒ කියන්නේ මේ රසායනික ද්‍රව්‍යයට පුළුවන් ශුද්ධ ජීවි විනාශ කරන්න. ඉතින් ප්‍රතිජීවකයක් කියන්නේ එක් ශුද්ධ ජීවියෙක් නිපදවන වෙනත් ශුද්ධ ජීවීන්ට විෂසහිත රසායනික ද්‍රව්‍ය වලට. මොකද්ද අපි කතා කරපු ප්‍රතිජීවකයක් කියන්නේ එක් ශුද්ධ ජීවියෙක් නිපදවන වෙනත් ශුද්ධ ජීවිත විෂසහිත රසායනික ද්‍රව්‍ය තමයි අපි ප්‍රතිජීවකයක් කියලා හඳුන්වන්නේ. හරි. ඔන්න ප්‍රධාන කාර්යයන් කිහිපයක් කිව්වා. තව ඉතින් ප්‍රතිශක්තිකරණ එන්නත් කියලා જાතියකුත් තියෙනවා. මම මේවා මොනවද කියලා පැහැදිලි කරලා තියෙනවා ඔයාලට පොඩි කාලේ. හරි. පොඩි කාලේ නෙමෙයි sorry. ප්‍රතිශක්තිකරණ එන්නත්. ඒ කියන්නේ ඔයාලා දන්න වැක්සින්ස්. ඔයාලට ඉන්ජෙක්ෂන් එකක් දෙද්දොත් ඒ ඉන්ජෙක්ෂන් එකෙන් ගොඩක් වෙලාවට වෙන්නේ ඔයාගේ ඇඟට ශුද්ධ ජීවියෙක් හඳුනා දීමක්. ඒතර ඒ ශුද්ධ ජීවිය අපේ ශරීරය ඇතුළට ආව ගමන් අපේ ආරක්ෂණ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. හරිද? ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඇක්ටිව් වෙනවා. ඒ ඇක්ටිව් වුණාම අපේ ශරීරය විසින් ප්‍රතිශක්තිකරණය සඳහා ප්‍රතිදේහ කියන ද්‍රව්‍ය නිපදවනවා. ඒ ප්‍රතිදේහ කියන්නේ ඇත්තටම ශුද්ධ ජීවීන්ට විරුද්ධව හදන බෙහෙතක් වගේ එකක්. හරිද? ඒකෙන් ඇත්තටම අපේ ශරීරයේ ආරක්ෂිත ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙන්නේ. නැවත ඒ ශුද්ධ ජීවී කාණ්ඩයක් කෙනෙක් අපේ ඇඟට ආවොත් එයාලට විරුද්ධව ක්‍රියා කරන්න ඒක උදව් වෙනවා. හරි? ඒතකොට ප්‍රතිශක්තිකරණය එන්නත් නිපදවන්නත් අපේ ශුද්ධ ජීවීන් වැදගත් වෙනවා. මේ මම කතා කරේ ශුද්ධ ජීවීන්ගේ තියෙන හොඳ පැත්ත. ඉතින් මෙයාලගේ හොඳ විතරක් නෙමෙයි, ඊටාම කරදරකාරී ප්‍රශ්න ගොඩකුත් මෙයාගේ තියෙනවා. හරිද? මෙන්න අපි දැන් කතා කරන්නේ නැහැ මෙයාලගේ තියෙන හානි ගැන. මම මෙතනින් ඔහොම මෙයාව ගන්නම් මොකද මෙයා අපිට හම්බ වෙන හානියක්. මෙයාලගේ තියෙන හානිය. හරිද? සුදු ජීවියෙන් තියෙන කරදර ගත්තාම පළවෙනි කරදරය තමයි මෙන්න මෙතන අපි කතා කරපු ආහාර නරක වීම. මොකද්ද මෙයාලගේ තියෙන ලොකුම කරදරේ? ආහාර නරක වීම. හරිද? ආහාර නරක වීම. ඔයාලට නරක වීම කියන කැලේ නම් පේන්නේ නැති ඇති. හරිද? අපි පොඩ්ඩක් මෙහෙම ලියන්න. හරි? පළවෙනි කරදරේ තමයි ආහාර නරක වීම. හරි? ආහාර නරක වීම. හරිද? ඉතින් මේක ඇත්තටම ගත්තොත් අපි දන්න සීනි සහිත ආහාර මත ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වයෙන් මේ ආහාර කැසීම කියන ක්‍රියාවලියට ලක් වෙනවා. ඔයාලා මම ඉස්සෙල්ලා මේ පැත්තෙන් ලියලා තියෙන්නේ මම මේ පැත්තෙන් ලිව්වෙත් ඒකම තමයි. කැසීම. හරිද? මම මේක වෙනම ලියන්න. හරි? එතකොට කැසීම කියන එක සිද්ධ වෙන්නේ මොන ආහාර මතද? සීනි සහිත ආහාර මත. හරිද? ඊළඟට ප්‍රෝටීන් සහිත ආහාර මත සිද්ධ වෙන ක්‍රියාවලියක් පූති භවනය කියලා. මේක සිද්ධ වෙන්නේ ප්‍රෝටීන් මත. හරිද? ඒ වගේම ලිපිඩ සහිත ආහාර මත, තෙල් සහිත ආහාර මත සිදු වෙන ක්‍රියාවලිය මුඩු වීම කියලා. හරි? ඒතර ඔන්න ඔය ක්‍රියාවලිය සියල්ල අපිට ආහාර නරකිනේදී දකින්න හම්බෙනවා. ඉතින් අපි මේ කියපු දේවල් වලින් මේ ආහාර නරක වීම හරිද? අපි ආහාරයක් නරක වුණා කියලා දැනගන්නේ කොහොමද? හරි? මෙන්න ආහාරයක් තියෙනවා. හරි? අපි හිතන්නකො බත් පිඟානක් තියෙනවා. හරි? මොන හරි තියෙනවා. හරිද? හරිද? ආහාරයක් අපි නරක වුණා කියලා දැනගන්නේ කොහොමද? සාමාන්‍යයෙන් ආහාරයක් නරක වුණාම මේකේ සිදුවන වෙනස්කම් තියෙනවා. හරිද? නරක වෙච්ච ආහාරයක ලක්ෂණ තියෙනවා. නරක වෙච්ච ආහාරයක ලක්ෂණ තියෙනවා. එක. සාමාන්‍ය නරක වෙච්ච ආහාරයක් සුවඳට තියෙන්නේ නැහැනේ. දුගඳ හම්බුනවා.
හරිද? ඊළඟට දෙවෙනි එක තමයි මෙයාලගේ ගොඩක් වෙලාවට වර්ණය වෙනස් වෙනවා. හරිද? වර්ණ වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට රක්විච්ච ආහාරයක් ඊටාම අර තද වර්ණ වලට යන්න පුළුවන්. ඒකෙන් හිම්ම කියලා එකක් හදිසියම නීතියක් නැහැ. හැබැයි වෙනස් වෙනවා වර්ණය. හරිද? ඊළඟට දෙවෙනි එක තමයි තුන්වෙනි එක තමයි මෙයාලගේ වයනය. වයනය කියන්නේ අතට ඇල්ලුවම දැනෙන ස්වභාවය වෙනස් වෙනවා. සමහර වෙලාවට විසම සුළු ගතියක් එන්න පුළුවන්. හරිද? අර මෙලෙක් ගතියක් වගේ එන්න පුළුවන්. දැඩි බවක් උනත් වෙන්න පුළුවන්. හරිද? ඊළඟ ලක්ෂණය තමයි මෙයාලගේ පෙනුම. මෙන්න මේක තමයි වැදගත්ම දේ. පෙනුම කියලා කියන්නේ මෙතනදී ඇත්තටම වෙන වැඩේ තමයි සමහර වෙලාවට මේ නරක වෙච්ච ආහාර මත ඔයාලා දකින්න හම්බ වෙනවා පුස් වගේ දේවල් හැදිලා තියෙනවා. ඊට අමතරව සමහර වෙලාවට නිකන් අර ශ්ලේෂ්මල වගේ සෙවල මේ ද්‍රව්‍ය වගේ දේවල් උනත් හැදිලා තියෙන්න පුළුවන්. හරිද? වැදගත්ම දේ මේ නරක වෙච්ච ආහාරයක පෝෂණ ගුණය වෙනස් වෙනවා. පෝෂණ ගුණ වෙනස් වෙනවා. හරිද? පෝෂණ ගුණ වගේ දේවල් වෙනස් වෙනවා. මෙන්න මේවා අපිට නරක වෙච්ච ආහාරයක ලක්ෂණ විදිහට ගන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න ආහාරය නරක වුණාම තියෙන ලක්ෂණ ටික. හරිද? මේවා තමයි අපිට ආහාරය නරක වුණා කියලා දැනගන්න තියෙන ප්‍රධාන ලක්ෂණ වර්ග ටික වෙන්නේ. හරිද? එතකොට මේ ආහාර නරක වීමෙන් මොකද්ද මොකද්ද අපි මේ ආහාර නරක වීමෙන් ලොකු කරදරයක් තියෙනවා කියලා කිව්වනේ. ඉතින් මේ ආහාර නරක වෙන්න බලපාන සාධක මොනවද? ඇයි සුදු ජීවීන් මේ ආහාර නරක කරන්නේ? මොන වගේ සාධක තිබුණොත්ද මේ වැඩේ හොඳට වෙන්නේ? ඒකත් අපිට හොයලා බලන්න පුළුවන්. ඇත්තටම ආහාරය නරක වෙන බලපාන සාධක කීපයක් තියෙනවා. හරිද? පළවෙනි සාධකය තමයි උෂ්ණත්වය. මම ටී එක දාන්න උෂ්ණත්වය. සාමාන්‍ය සුදු ජීවීන් කැමති 35 40 වගේ උෂ්ණත්ව රේන්ජ් එකක් තියෙනවා. ඔය මේ උෂ්ණත්ව රේන්ජ් එක අපිට හම් වෙනවා නම් මෙයාලගේ නරක වීමේ ක්‍රියාවලිය වේගවත් වෙන්න පුළුවන්. හරිද? සාමාන්‍ය සුදු ජීවියෙක් හොඳටම ක්‍රියාත්මක වෙන උෂ්ණත්ව පරාසයක් තියෙනවා 25 30. හරිද? ඊට ඇත්තටම 40 වගේ වෙනකම් හොඳටම සුදු ජීවීන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි සාධකය උෂ්ණත්වය සාමාන්‍ය ගොඩාක් වැඩි වුණාම සුදු ජීවීන් විනාශ වෙනවා. ගොඩාක් කූල් වුණාම අපි මේ සුදු ජීවීන් ක්‍රියාකාරීත්වය ස්ලෝ කරගන්න පුළුවන්. ඊළඟට දෙවෙනි සාධකය තමයි මෙයාලගේ තියෙන තෙතමනය. එහෙම නැත්නම් ජල ප්‍රමාණය. හරිද? ජලය ගොඩාක් තියෙනවා නම් තෙතමනය සහිත ආහාරයක් නම් මෙයා නරක වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. හරිද? එතකොට උදාහරණයක් ගත්තොත් ඔයාලා මතක් කරන්න අමු මාළු කූරියෙක් සහ කරවල කූරියෙක්. අමු මාළු කූරියෙක් කියලා කියන්නේ ගොඩක් වෙලාවට ගොඩක් තෙතමනය තියෙන වතුර තියෙන කෙනෙක් නේ. එයා ඉක්මනින් නරක වෙන්න බලනවා. හැබැයි කරවල කියලා කියන්නේ හොඳටම වතුර අයින් කරපු කෙනෙක්. එයා ලේසියෙන් නරක වෙන්න බලන්නේ නැහැ. හරි. ඊළඟට මෙයාලගේ තියෙන පෝෂක ප්‍රමාණය මොනවාද අපි ඔකට කියන්නේ උපස්තරය කියලා. උපස්තරය හොඳයි නම් හොඳ පෝෂක ප්‍රමාණයක් තියෙන උපස්තරයක් තියෙන කෙනෙක් නම් සාමාන්‍යයෙන් නරක වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. අපි සරල උදාහරණයක් කිව්වොත් හිතන්න වතුර වීදුරුවක් සහ කිරි වීදුරුවක්. ওই දෙන්නෙන් කවුද ඉස්සෙල්ලාම නරක වෙන්න බලන්නේ? හේතුව තමයි උපස්තරය හොඳයි. ඒ කියන්නේ පෝෂක ගොඩක් තියෙනවා. දැන් කිරි වීදුරුවක පෝෂක වැඩිනේ. ඒකට එයාට සුද්ධ ජීවීන්ට ගිහිල්ලා පදිංචිලා කරන්න වැඩ ගොඩක් තියෙනවා. ආහාර නරක කරන්න පුළුවන් එයාට ලේසියෙන්. හැබැයි වතුර වීදුරුවක නරක කරන්න දෙයක් නැහැ. ඒ නිසා එයා වැඩිපුර පෙළෙන්නේ උපස්තරය හොඳ තැනට යන්න. ඊළඟට වැදගත්ම දේ pH අගය. ඒ කියන්නේ ආම්ලික භාෂ්මික බව. සමහර ශුද්ධ ජීවීන් ඉන්නවා ඊටාම ආම්ලික පරිසර තියෙනවා නම් කැමති. හැබැයි සමහර කට්ටිය එහෙම නැහැ. හරිද? ඉතින් ඒක මේ සාධක ඒ pH අගය කියන සාධකය එකක ශුද්ධ ජීවී කාඩ්ණයෙන් කාඩයට වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඉතින් අපිට පුළුවන් නම් මේ සාධක මොනවා හරි ක්‍රමයකින් පාලනය කරන්න අපිට ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාවලිය පාලනය කරන්න පුළුවන්. සරල කතාවක් කිව්වොත් දැන් ඔයා හිතන්න ඔයාලගේ ගෙදර තියෙන ෆ්‍රිජ් එක. ෆ්‍රිජ් එකෙන් වැඩ දෙකක් කරනවානේ. එකක් තමයි උෂ්ණත්වය අඩු කරනවා. එතකොට ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාවලිය ස්ලෝ වෙනවා. ඒකින්ද ආහාර නරක වෙන්නේ නැහැ. ඒ වගේම ජලයත් යම් ප්‍රමාණයකට පාලනය කරනවානේ. හරිද? වෙලීමකුත් එක්තරා විදිහක වෙනවානේ. හරිද? ඒකෙන් මොකද වෙන්නේ? ශුද්ධ ජීවීන් සම්පූර්ණයෙන්ම ක්‍රියාවලිය ස්ලෝ වෙනවා. හරි? හරි. ওই දේවල් තමයි අනිත් එක. දේවල් අච්චාරු දානවා කියලා කරන්නේ pH එක කන්ට්‍රෝල් කිරීලක් නේ. හරි? ඒ වගේ දේවල්. හරි. ඉතින් ඔය ආහාර නරක වීම අපි කන්ට්‍රෝල් කරන්න කරන වැඩ තමයි මේ සාධක මොනවා හරි නවත්තලා දාන එක. හරි? ඔන්න ආහාර නරක වීම කියන ක්‍රියාවලිය කතා කරලා ඉවරයි. දෙවෙනියට අපිට හම් වෙනවා මෙයාලගේ හම් වෙන බරපතලම කේස් එකක්. ඒ තමයි ලෙඩ. මේක තමයි ඊටාම අපිට දැනෙන මට්ටමේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ කියන ආහාර නරක වීමක් දැනෙනවා. හැබැයි ලෙඩ රෝග ඇති වෙනවා කියන එක ටිකක් දරුණු මට්ටමේ දැනෙන්නක්. සාමාන්‍යයෙන් මේ ලෙඩ රෝග කියන එක අපිට විතරක් අදාළ කතාවක් නෙමෙයි. මිනිස්සුන්ට ලෙඩ හදනවා කියන එක විතරක් නෙමෙයි කියන්නේ අපි. මෙයාලා
ශාකවලට ලෙඩ හදනවා. අපිට ප්‍රයෝජනවත් සතුන්ටත් ලෙඩ හදනවා. අපි ලේසි පැත්තෙන් කතාව පටන් ගමු. සත්තුන්ට සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් ඔයාලගේ සිලබස් එකේ ඉගෙන ගන්න තියෙන ලෙඩ කීපයක් කිව්වොත් ප්‍රධානම එක ජල දීපිකාව. මෙයා වෛරස් රෝගයක්. හරිද? ජල දීපිකාව. වෛරස් වලින් හැදෙන්නේ විශේෂයෙන් ශීලපායේ ඕනම සතෙක්ට හැදෙන්න පුළුවන් රෝගයක්. හරිද? ඊළඟට මුඛහා කුර රෝගය. මුඛහා කුර රෝගය. හරිද? මුඛහා කුර රෝගය. ඊට පස්සේ තව එකක් තියෙනවා ඔයාලට මතකද දන්නේ මේ බුරුළු ප්‍රදාහය කියලා එකක්. බුරුළු ප්‍රදාහය. ඔන්න ඔය රෝගයක් අපිට ගන්න පුළුවන් මෙයාලගේ තියෙන කරදරයක් විදිහට. සත්තුන්ට. ශාකවලට සම්බන්ධ මේ අතර මේ රෝග දෙකම පළවෙනි රෝග දෙකම ගොඩක් වෙලාවට වෛරස් වලින් හැදෙන ඒවා. බුරුළු ප්‍රදාහය නම් සමහරවල්ලාට බැක්ටීරියා වලින් තමයි දායකත්වයේ තියෙන්නේ. හරි. ඊට පස්සේ ශාකවලට ගියොත්. ශාකවල හැදෙන ප්‍රධාන රෝග කීපයක් තියෙනවා. ඔයාලා දැකලත් ඇති ඔය මේ පත්‍ර විචිත්‍ර රෝගය කියන එක. ගොඩක් මේ අර මේ ගස්ල වගේ දේවල් වල දකින්න හම්බෙන දෙයක්. ඊට පස්සේ ඔය මේ මොනවද කොළ කොට වීම කියන එක. මේක නම් වෛරස් රෝගයක්. මේක ගොඩක් වෙලාවට මිරිස් වගේ ශාකවල දකින්න හම්බෙනවා. ඊට අමතරව තව තියෙනවා ඔයාලගේ සිලබස් එකේ තියෙන ඒ වගේ නම් පත්‍ර විචිත්‍රයි කොළ කොට වීමයි අංගමාරය. අංගමාරය තියෙනවානේ. අංගමාරය. හරි. ඔය වගේ රෝග තමයි තියෙන්නේ. මීට අමතරව ඔයාලට මුදු කුණු වීම මේක නම් බැක්ටීරියා එකක් ගොඩක් වෙලාවට සමහර වෛරස් උදව් වෙනවා. මේ දිවිගත් උදව් වෙනවා. ගොඩක් වෙලාවට බැක්ටීරියා තමයි මේකට දායකත්වයේ තියෙන්නේ. සමහරවිට මේ දිවිය වලිනුත් වෙන්න පුළුවන්. හරි. මුදු කුණු වීම. හරිද? ඊට පස්සේ මේක දකින්න පුළුවන් ඔයාලට සමහර මේ මොනවද? ඔය මේ කැරට් අර්ථවල වගේ දේවල් වුණත් සමහරවල්ලාට දකින්න හම් වෙන්න පුළුවන්. හරි. එතකොට මේ මුදු බැක්ටීරියා නේ මුදු කුණු වීම. සෝරි. මුදු කුණු වීම. කුණු වෙනවා. කුණු වීම. හරි මැලවීම කියලා රෝගයක් තියෙනවා. මේක මේ දිලීර වලින් හැදෙන්න පුළුවන් වීටින් කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ. මේකට කියන්නේ සොෆ්ට් රොට්. මේක බැක්ටීරියා වලින් තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. හරි. ඔය දේවල්. හරිද? ඊට පස්සේ අපිට හම් වෙනවා මිනිස්සුන්ට හැදෙන ලෙඩ. මේක නම් ටිකක් කතාව සංකීර්ණයි. මේකේ අපිට වැඩිපුරම ලෙඩ හදන්නේ මෙන්න මේ කාණ්ඩ ටික. බැක්ටීරියා. බැක්ටීරියා වලින් අපිට ලෙඩ හදනවා කීපයක්. හරිද? ප්‍රධාන වශයෙන් අපිට බැක්ටීරියා හදන ලෙඩ තමයි උණ සන්නිපාතය. කොළ මේ මොනවාද? උණ සන්නිපාතයට අමතරව මේ ඔයාලා දන්නවනේ ලාදුරු කියලා රෝගයක්. ලාදුරු, ක්ෂය රෝගය වගේ දේවල් අපිට බැක්ටීරියා වලින් හම් වෙන රෝග වෙනවා. හරිද? ඊට අමතරව අපිට දිලීර වලිනුත් හම් වෙනවා ලෙඩ කීපයක්ම. හරිද? දිලීර වලින් හම් වෙන ලෙඩ කීපය තමයි අලුහම් සහ දද. අලුහම් සහ දද. ඒකම අපිට හම් වෙනවා ප්‍රොටෝසෝවාවන්ගෙන් ලෙඩ කීපයක්. එකක් තමයි ඔයාලා දන්නවනේ ඇමීබා අතිසාරය. අතිසාරය කියන්නේ අර මාස්ටර් බඩේ ලියන එක. ඊට පස්සේ ලිෂ්මානියාව. මේක ටිකක් වෙනස් එකක් නිසා මම නම ලියන්නම්. ලිෂ්මානියාව. මේ වැලි මැස්සක් කියලා මැස්සෙක්ගෙන් බෝ වෙන රෝගයක්. හරිද? ඊට අමතරව අපිට ලෙඩ හදන ප්‍රධානම බරපතලම එක්කෙනා තමයි වෛරස්. මොකද මේ වෛරස් වල කන්ට්‍රෝල් එකත් අපිට ගන්න අමාරුයි සාමාන්‍යයෙන් හැදුනොත්. හරිද? මේ වෛරස් වල රෝග ටිකක් දරුණු මට්ටමට යන්න පුළුවන් ඒ නිසා. හරි? වෛරස් තමයි අවසානයේ එක්කෙනා. හරි? මෙයාලගෙන් හැදෙන ලෙඩ කීපයක්ම තියෙනවා. ඔයාලා දැන් මේ දවස්වල තියෙන ලොකුම කේස් එක තමයි ඩෙන්ගු. ඊට පස්සේ කොරෝනා ගන්න පුළුවන්. හරිද? ඊට අමතරව ඒඩ්ස් වගේ දේවල්. ඒඩ්ස් කියන එක අපි ඉංග්‍රීසි අකුරු කෙටි කරලා ලියන රෝගයක් මේක. හරිද? ඊට පස්සේ පොලියෝ වගේ දේවල් වෛරස් රෝග. හරිද? මේ වගේ දේවල් වෛරස් රෝග විදිහට ගන්න පුළුවන්. හරි. දැන් මම ශුද්ධජීවීන්ගේ හානි දෙකක් කතා කරා ආහාර නරක වීම සහ ලෙඩ රෝග ඇතිවීම කියලා. තුන්වෙනි හානියත් මම ඔහොම කියන්න මට ඉඩ නැති නිසා මම මේ පැත්තට එන්නම් තුන්වෙනි එක. තුන්වෙනි හානිය තමයි ශුද්ධජීවීන්ගෙන් තියෙන තුන්වෙනි හානිය තමයි අජීවී පෘෂ්ඨ විනාශ කිරීම. අජීවී පෘෂ්ඨ විනාශ කරන එක. හරිද? සාමාන්‍ය ශුද්ධජීවීන් ප්‍රධාන වශයෙන් අජීවී පෘෂ්ඨ විනාශ කිරීම. මම වල කලිනුත් කිව්වා මේක ප්‍රයෝජනයක් විදිහට ද්‍රව්‍ය වියෝජනය කියන එක කරනවා. හැබැයි ඒවා හිතන්න බිත්තියක අපිට වැදගත් වෙන දරවමේ භාණ්ඩයක වගේ දෙයක පෘෂ්ඨය විනාශ වෙලා යනවා නම් ඒක අපිට ඇත්තටම හොඳ දෙයක් නෙමෙයිනේ. ඒකේ අජීවී පෘෂ්ඨ විනාශ වීම කියන එක අපිට කරදරයක් විදිහට ගන්න. දැන් හිතන්න ඔයාලගේ ඇඳුම් වල පුස් හැදෙන එක.
ඒකේතොර අජීවී පෘෂ්ඨයක් වුණාට අපිට වැදගත් දෙයක් නේ. ඒතොර ඒ වගේ අජීවී පෘෂ්ඨ විනාශ වෙන එක අපිට කරදරයක්. ඒකයි අපි මේක හානි කොට දාලා කතා කරන්නේ. හරි? එතකොට ඔන්න ඔය ටික තමයි අපිට සුද්ධ ජීවීන් පාඩමේ කතා කරන්න තිබුණේ මුල සිට අගට. හරි මම හිතනවා ඔයාලට ඉක්මනට මේ පාඩම මතක් වෙන්න ඇති කියලා. හරි? මම ඉතින් මේ ගැන වැදගත්ම කරුණු ටික විතරයි මතක් කරගෙන ගියේ. මම හිතනවා ඒ ටික ඔයාලගේ ඔළුවට යන්නේ නැති කියලා. හරි? හරි. අපි එහෙනම් ඊළඟට දෙවෙනි පාඩමෙන් ඊළඟ කොටස ටික බලමු. හරි?